කෝච්චියක. මේ කෝච්චිය ඇත්තටම ලෝකේ ගොඩක් දියුණු රටවල් වල ගම් යා කරන්නේ දුම්රියෙන්. ඒ නිසා ගොඩක් ගම් වලට මේ වගේ දුම්රිය දාලා තියෙනවා. ඉතින් අද මම ආවෙත් ඒ වගේ පොඩි ගමකට ම්ලාඩෙච් කියලා. මේ ම්ලාඩෙච් ගම විශේෂයක් වෙන්නේ මේකේ තියෙනවා අවුරුදු 31000කට කලින් ගල් යුගයේ මිනිස්සු ජීවත් වුණ ගුහා වගේක්. ඒ ගුහා ටික බලන්න තමයි මම අද යන්නේ. ඒක මේ ඓතිහාසික වශයෙන් අපිට වැදගත් වෙනවා. මොකද මිනිහාගේ පරිණාමණය හොයාගන්නකොට ඒකට අවශ්‍ය විශේෂ කරුණු මේකේ තියෙනවා. ඒ නිසා ඒවා බලන්න තමයි අද මම යන්නේ. ඉතින් මේක තියෙන්නේ චෙක් ජනරාජ්‍යයේ මොරාවියා මධ්‍යම මොරාවියාවේ ම්ලාඩෙච් කියන ගමේ. ඒක ලිතෝවෙල් කියලා නගරයක් තියෙනවා. කුඩා නගරයක්. ඒ කුඩා නගරයට ගොඩක් ළඟයි. මේක හැබැයි ඔලොමොට්ස් දිස්ත්‍රික්කයේ රීජන් එකේ තමයි පිහිටලා තියෙන්නේ. ඔන්න ඉතින් ගමන ආරම්භ වුණා. දුම්රියෙන් බැහැලා පොඩි දුරක් යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඊටාම පහසුවෙන් මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන් වුණා. මේ යද්දිම ඔයගොල්ලන් කළු පාටට ලීපටි ගහලා තියෙන්නේ ටීවී රූම් එක. මේකේ ගොඩක් ෆිල්ම්ස් තියෙනවා මේ සම්බන්ධයෙන් අපිට බලන්න පුළුවන්. ඔන්න ඉතින් ටිකට් ගන්න ඔෆිස් එක ඊළඟට තියෙනවා. මේකේ ටිකට් ගත්ත ගාම යන්න බෑ. මේක තමයි තියෙන ඊළඟ ගැටලුව. මොකද මේක ඇතුලේ සාමාන්‍යයෙන් අවම තරමේ විනාඩි 40ක ගමනක් තියෙනවා මේ ඇතුළ බලන්න. ඒ නිසා අපිට ඉන්න වෙනවා කලින් ගියායේ එළියට එනකන්. මොකද ඒක පාලනය කරලා තියෙනවා ඇතුළට යන පිරිස. සාමාන්‍යයෙන් Google එකේ 6ක් කියලා තිබුණට අපිත් එක්ක යන ගමනට 30ක විතර කණ්ඩායමක් එකතු වුණා. ඉතින් ඒ නිසා ඒ ගමනට අපිට මේක කියලා දෙන්න අපිට මඟ පෙන්වන්නෙක් හිටියේ, අපිට මඟ පෙන්වන්නියක් හිටියේ. ඉතින් අය ගොඩක් දේවල් තේරුම් කරාට මට තේරුන්නේ නැහැ භාෂාව නිසා. නමුත් තොරතුරු හොයාගන්න පුළුවන් වුණා ටිකක්. ඒ ටික මම කියන්නම්. මේ ඇතුළට යන්න කලින් පොඩි මියුසියම් එකක් වගේ තියෙනවා. අර ඇතුළට ගිය කට්ටිය එළියට එනකන් බලන්න. ඒ දේවල් තමයි මේ ඔයගොල්ලන් දැන් දකින්නේ. මේ තියෙන්නේ ඇතුළට යන මාර්ගය, ඒ කියන්නේ දොරටුව උතනින් තමයි මෙట్లా තියෙන්නේ. ඔන්න ඉතින් අපේ වාරය ආවා. දැන් අපි ඇතුළට යන්න යන්නේ. මේකේ ඇතුළට යන්න කලින් අපේ මඟ පෙන්වන්නේ අපේ ටිකට් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරලා තමයි අපිව ඇතුළට දාන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ ගුහාව විදුලි ආලෝකකරණය කරලා තියෙනවා. ඒ වගේම මාර්ගය හදලා තියෙනවා. ඒක ඇත්තටම හරිම ප්‍රශංසනීයයි. මොකද ඒක බලන්න වෙන අයට ඒ ටිකට් එකක් දීලා අපි මුදලක් ගෙවලා යන්නේ. ඒ යන අයට උපරිම සාධාරණයක් කරලා තියෙන ඇතුළ හරිම ලස්සනට ඒගොල්ලන් මාවත හදලා තියෙනවා. මාවත විතරයි ලයිට් දාලා තියෙනවා විතරයි. වෙන කිසිම වෙනසක් ඒගොල්ලන් කරලා නැහැ. ඒ නිසා ආබාධයක් තියෙන කෙනෙකුට උනත් මේක ඇතුළේ යන්න පුළුවන්. ඉතින් මේකේ තව දෙයක් තමයි මේක මේ හුණුගල් තමයි මේ තියෙන්නේ. හුණුගල් වලින් තමයි හැදිලා තියෙන්නේ. සමහර තැන්වල කළුගල් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන් දන්නවා උමං වල අර වතුර වැටිලා මේ පහළට එල්ලෙන හුණුගල් ඒ පාෂාණ වගේ හැදෙනවා. ඉතින් ඒ වගේ ඒවාලා තියෙනවා. ඔන්න අපි පළවෙනි ගුහාව ළඟට ආවා මිනිස්සු හිටපු. මේකේ මේ සර්පයෝ ගොඩක් දාලා තියෙනවා. මේවා නම් කෘතිමව හදපු සර්පයෝ ඉන්නේ. මේ සර්පයෝ මේක මෙහෙම පෙන්නලා තියෙන්නේ. මෙතන සර්පයෝ අවුව රස්නේ කාලෙට නැත්තම් එළිය රස්නේ කාලෙට මේක ඇතුළට ගොඩක් සර්පයෝ ඉඳලා තියෙනවා. ඇත්තටම චෙක් ජනරාජ්‍යයේ සර්පයෝ ගොඩක් වාර්තා වෙන්නේ නැහැ.
සර්පයෝ කීප දෙනයි. එකෙන් විස සර්පයෝ විදියට එක සර්පෙක් සලකනවා මම නම් ඒත් තාම දැකලා නැහැ. නමුත් එහෙම ඉන්නවා කියලා කියනවා. ඒකත් තොරතුරක්. ඉතින් මේකේ අනිත් දේ තමා මේ ගුහා ඇතුළ සාමාන්‍යයෙන් අපිට ගල් ගුහා බලන්න හම්බ වෙන්නේ වහලය. ඒකේ වහලේ යම්කිසි පැතලි ගතියකට තියෙන්නේ. යම්කිසි පැතලි ගතියක් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් මේක බොහොම උලට වහලේ ඇතුලෙන් උලට හැදිලා තියෙනවා. ඒ කියන්නේ පොළව යටට අපි ගියපුවාම උඩට බොහොම උල් වෙලා තියෙනවා. ඒ කියන්නේ කුහර හැදිලා තියෙනවා. ඒවා අපිට බලන්න පුළුවන්. ඒක හරිම ලස්සනයි. ඒ වගේම මේ වගේ ලක්ෂණ දැකපු පළවෙනි ගුහාව තමයි මේ වගේ ගුහා උඩට නෙරලා තියෙනවා. ඒ කියන්නේ උල් ආකාරයට ගොඩාක් ඉහළට අඩි 50ක් 60ක් වගේ උඩට මේක මේ වහලේ හැදිලා තියෙනවා. එක එක තැන් එක එක ගැඹුරට. මේ තමයි මිනිස්සු ජීවත් වුණ විදිහ මේකේ ඒගොල්ලන් නිර්මාණය කරලා තියෙන ඇතුලේ ඒක අපිට සිහි ගන්නවන්න මිනිස්සු ඇතුලේ ජීවත් වුණ විදිහ. ඒ වගේම තමයි මේ ගුහා කීයක් තියෙනවද කියලා ඔන්න ඉතින් මමත් ඉන්නවා. ඒක මට ගේ සීවටනයක් විදියට මම දැම්මා. ඉතින් ඇත්තටම මේ ගුහා කීයකින් සමන්විතද කියලා හොයාගන්න තාම හරිම අපහසුයි. මොකද ඒ තරම් ගුහා සංකීර්ණයක් මේක ඇතුලේ තියෙන්නේ. මේගොල්ලන් පාසුකම් සපයලා තියෙන්නේ සහ හොයාගෙන තියෙන ප්‍රමාණය සීමා සහිත වෙන්න පුළුවන්. ඒ නිසා අපිට යන්න පුළුවන් ප්‍රමාණයත් බොහොම සීමා සහිතයි. මොකද එකක් අවදානමකුත් තියෙනවා මේක උඩට කේතු වෙලා තියෙන නිසා උඩට ගිහිලා තියෙන නිසා ඇතුළට කඩාගෙන වැටෙන්න පුළුවන් කියන හැඟීමකුත් තියෙනවා. ඒ නිසා මේගොල්ලන් පොඩි ගල් අතර පොඩි වීදුරු කෑලි තියලා තියෙනවා කියලා කිව්වා. මොකද මේක පාත් වෙනවා නම් ඒ වීදුරු කැඩෙනවා. බොහොම සියුම් වීදුරු, ඝනකමින් අඩු වීදුරු සමහර ගල් අස්සේ මේගොල්ලන් ගහලා තියෙනවා. පොළොව උඩ පැත්තෙනුත් ගහලා තියෙනවා. ඒ කියන්නේ භූමිය දැන් මේ ගුහා වලට උඩින් පොළවනේ තියෙන්නේ. ඒ පොළොව අස්සේ තියෙන ගලුත් අරගෙන ඒ වස්සෙන් තියලා මේගොල්ලන් බලලා තියෙනවා. ඉතින් ඒවා පිටින් පිට මේ ඒගොල්ලන් බලනවා, පරීක්ෂා කරනවා මේ ගුහාව ඇතුළට මේ ගල් ගැලවිලා එයිද කියලා. නමුත් එහෙම තාම ඒගොල්ලන් එහෙම දෙයක් ආරංචි වෙලා නැහැ. ඒගොල්ලන්ට ආරංචි වෙලා හෝ ඒගොල්ලන්ට පරීක්ෂා වෙලා නැහැ. Ano, pardon. Dnešní vchod leží asi 28 metrů nad dnes už většinu roku vyschlým korytem potoka Hradečky. Tyto hradečky byly dříve o dost výše posazené a do jeho nesahá z kameníšky. ඇත්තටම අපි දන්නේ මේක ඇතුලේ මොනතරම් ජනගහනයක් ජීවත් වුණාද කියලා. නමුත් ලොකු ජනගහනයක් වෙන්න බෑ. මොකද අවුරුදු 31000කට කලින් ඒ තරම් ලොකු ජනගහනයක් ඉන්න විදියක් නැහැ. පොඩි ජන කොටසක් ඒකිනුත් කීප දෙනෙක් මේ පරිශීලනය කරන්න නැති කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ මගේ අදහස. එතකොට මේ ගුහාව දැනට කොටස් 3ක තට්ටු 3ක් විදිහට පිහිටලා තියෙනවා කියලා මේගොල්ලන් හොයාගෙන තියෙනවා. ඒක ඇත්තටම එක තැනකදී බොහොම ලස්සනට පේනවා. අපි ඉන්න තට්ටුව සහ උඩින් තට්ටුවක් තියෙනවා. ඒ වගේම පොළොව යට තව කොටසක් වෙනම පේනවා. ඒ නිසා ගුහාව ලේයර්ස් 3කින් තට්ටු 3කින් පිහිටලා තියෙනවා කියලා මේගොල්ලන් අපිට පැහැදිලි කරලා දුන්නා. ගුහාව ඇතුලේ උෂ්ණත්වය නම් ගොඩාක් අඩුයි. සෙන්ටිග්‍රේඩ් අංශක 7ක් 8ක් වගේ පහළ උෂ්ණත්වයක් තමයි ගුහාව ඇතුලේ තියෙන්නේ. ඒක ඇත්තටම මේ වගේ සීතල රටවල් වල ඉන්න අයට ඒ තරම් ලොකු ගැටලුවක් නෙමෙයි ඇවිදින නිසා. ඔන්න දැන් අපි ගොඩක් පහළට යනවා. මෙතනින් පහළට ගියපුවාම ගැඹුරුම ගුහාවට අපිට ළඟා වෙන්න පුළුවන්. ඒ ගුහාව මීටර් 37ක් උසයි.
මීටර් 37ක් පොළවෙන් පහළ සමාවෙන මීටර් 37ක් පොළව යට තමයි මේ ගුහාව තියෙන්නේ. ඇත්තට මේක යනකොට බොහොම පරිස්සමෙන් යන්න වෙනවා. මොකද ගුහාවේ මාර්ගය බොහොම පටුයි. දෙපැත්තෙනුත් පළල අඩුයි, උසිනුත් පළල අඩුයි. ඒ නිසා ඔළුවේ වදින්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා මේ හුණු ගල් වලින් හැදුණු ඒ ගුහාවේ තියෙන ගල් කොටස්. ඇත්තට මේක මේ පොළව යට දැනට යන්න පුළුවන් දුර හදලා තියෙන්නේ මීටර් 380ක් විතර. ඒ මීටර් 380ක් ඇවිදගෙන යන්න පුළුවන් පොළව යට. ඇත්තටම තනියෙන් ගියොත් නම් අතිශයින් භයානක ස්ථානයක්. ඒ වගේම මේක ඉතාම අඳුරුයි. ගලන් දන්නවා පොළව ඇතුලේ පොඩ්ඩක් ගියත් ඉතාම අඳුරුයි. මේගොල්ලන් අපිට ලයිට් නිවලා පෙන්නුවා. ඒ තරම් අඳුරුයි. ඔයගොල්ලන්ගේ දැක්කේ නිර්මාණය කරපු සිංහෙගේ රූපයක්. ඒගොල්ලන් ඒ වගේ දේවල් නිර්මාණය කරලා තිනවා. මොකද මේ ගුහාව ඇතුලෙන් සිංහෙකුගේ යටකටු හම්බෙලා තියෙනවා. ඒ වගේම වලසෙකුගේ යටකටු හම්බෙලා තියෙනවා. ඉන්නේ වලහා. ඒ වගේම ගල් ආයුධ ඒ වගේ දේවල් වලට ඒ යුගයේ හිටපු ගල් යුගයේ හිටපු මානවයා පරිශීලනය කරපු යම් යම් භාණ්ඩ ආභරණ මේ වගේ දේවල් ඒගොල්ලන් හම්බෙලා තියෙනවා. ඒ වගේ ආකෘති සහ ඒවා අපි පිවිසුම් මාර්ගයේ අසල තියෙන කුඩා කෞතුකාගාරය වගේ කොටසේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක බලන්නත් පුළුවන්. ඇත්තට මේ ගමනට විනාඩි 40ක් විතර අපිට පොළොව යට ඉන්න වෙනවා. අවම තරමේ. නමුත් අපිට විනාඩි 70ක් විතර කියන්නේ පැයයි විනාඩි 10ක් විතර අපිට ගත වුණා. මොකද අපේ කණ්ඩායමේ පොඩි ළමයි හිටියා. ඇත්තට මේ කණ්ඩායම අපි දන්නේ නැහැ. මොකද ආව කට්ටිය එකතු වෙනකන් ඉඳලා තමයි මේගොල්ලන් එක්ක කරගෙන යන්නේ. මොකද ඒගොල්ලන් මග පෙන්වන්න ඔච්චර ගොඩක් නැහැ. ඒ වගේම විශේෂත්වයක් තියෙනවා ඔයගොල්ලන් මේ පෙන්වන්න කොටස. ඒ ඔයගොල්ලන් දැකපු කොටස ඒ හුණුගල් යටින් එකක් උලක් වගේ උඩට ඇවිල්ලා තිබුණා. උඩ ඉඳලා පහළට ඇවිල්ලා තිබුණා. මේ දෙක යාවෙන්න මේ පොඩි ગેප් එක, මේ අඟල් 2-3ක ગેප් එක, ඒ පරතරය පිරවෙන්න. ඒකේ වතුර වැටෙනවා. පොඩ වතුර වැටිලා ඒ හුණුගල් ලං වෙනවා. ඒක ලං වෙන්න අවුරුදු 500ක් විතර යනවා කියන එක තමයි ඒගොල්ලන් අපිට තේරුම් කරලා දුන්නේ. Když tak můžete pokračovat dál, tam jsou pak schody, můžeš se jít a na mě počkat. Záleží na vaší fantazii, já jsem to už viděla 100krát a pořád tam stejně nic nevidím. අපි ආපහු යටම ගුහාව ඉඳලා දැන් උඩට එනවා ආපහු. මොකද මේ ගමන එතනින් ඉවරයි. එතනින් එහාට මාර්ගය හදලා නැහැ. නමුත් අපිට මේක ඇතුලේ යනකොට පේනවා මේගොල්ලන් තවත් වෙනත් මාර්ගවලට මේ උමං මාර්ගය දිවෙනවා. ඒවට යන්න ඕනේ පහසුකම් නිර්මාණය කරමින් තියෙනවා. නමුත් ඒක ඉතා ඉක්මනින් නිර්මාණය කරලා නැහැ. මං හිතන්නේ මේ වගේ දෙයක් කරනකොට පරිශ්‍රණ ගොඩාක් කරන්න ඕනේ. ඒ තැන් වලට ළඟා වෙන්නේ කොහොමද කියන එක ගැන. මොකද නැත්තම් මේක ගුහාව කඩාගෙන වැටෙන්න පුළුවන්. මේ නිර්මාණය ඒගොල්ලන් අඳුනලත් තියෙනවා. ඔයගොල්ලන් ওই කලින් දැකපු එක බෙත්ලෙහෙම කියලා තමයි ඒගොල්ලන් අඳුනලා දෙන්නේ. ඒ වගේ මමිය කියලා එකක් තව ටිකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මේ කොටස බෙත්ලෙහෙම කියලා ඒගොල්ලන් කියනවා බෙත්ලෙහෙම වගේ කියලා. ඒ වගේ සමහර දේවල් වලට ඒගොල්ලන් නම් යොදාගෙන ඉන්න ඇතුලේ අඳුනලා දෙන්න. ඉතින් ඒකත් ඇත්තටම මතක හිටින්න හොඳ දෙයක්. ඔන්න එහෙනම් අපේ ගමනේ අවසාන කොටස අපි දැන් එළියට යන්නේ. මෙතන නිර්මාණය කරලා තියෙන මේක නිර්මාණය කරපු ගල් ගුහාවක් නෙවෙයි. මේක ස්වභාවික එකක්. අවුරුදු 31000කට වඩා පරණ
ඉතින් මෙතන නිර්මාණය කළා තියෙනවා එළියට යන්න හදලා. ලස්සන ගුහාවක්. ඒ වගේම ඓතිහාසික වටිනාකමකින් හොඳ තැන. බලන්න හම්බුණා. ඔයගොල්ලොනුත් යම් දෙයක් ඉගෙන ගන්න ඇති. තව දවසකින් අපි ලස්සන දෙයක් බලමු.